හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට මම අද ලෑස්ති වෙන්නේ මම මීට කලින් දුන්න ඒ කියන්නේ අප්‍රේල් මාසේ 28 වෙනිදා මම XRP කොයින් එකක් ඔයාලට ඇනලයිස් කරලිවල්ලා මම YouTube එකට අප්ලෝඩ් කරා. ඉතින් ඒකේ ප්‍රූෆ්මන්ට් වීඩියෝ එක OLTP ඩන්නුන ප්‍රූෆ්මන්ට් වීඩියෝ එක තමා මේක. ඉතින් මම එන්ට්‍රිය ප්ලේස් කරේ මෙන්න මේ පොයින්ට් එකේදී මෙන්න මේ පොයින්ට් එකේදී තමයි මම එන්ට්‍රි ප්ලේස් කරේ. මෙන්න මේ පොයින්ට් එකේදී මේ පොයින්ට් එකේදී එන්ට්‍රි ප්ලේස් කරේ. නමුත් මෙතනදී මාකට් එක එන්ට්‍රිට ආවේ නැහැ. නැවත පුල් බැක් එකක් ගිහිල්ලා මෙන්න මේ තියෙන ලික්විඩිටි අරගෙන තමයි මාකට් එක නැවත එන්ට්‍රි ප්‍රයිස් එකට ආවේ. ඉතින් අද දවස ඇවිල්ලා 2026 මැයි මාසේ 6 වෙනිදා. ඉතින් අද දවස වෙනකොට මාකට් එකේ මම දීපු ඒ එන්ට්‍රිය සම්පූර්ණ ටාගට් ඔක්කොම හිට් කරලා තියෙනවා. ඉතින් මම මේක ෆෝවර් ටයිම් ෆ්‍රේම් එකට දාගන්නම්. මේකෙදී පොඩ්ඩක් බලන්න ටිකක් අමාරු නිසා. හරි තියෙන්නේ ඔයාලට පේනවා ඇති සම්පූර්ණ ටාගට් ඔක්කොම TP OLTP හිට් කරලා තියෙනවා. ඒ වගේම මේක ඇවිල්ලා 100ට 7ක 6.4ක ගේන් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේක OLTP දන්නලා තියෙනවා. ඉතින් මම මේක SMC කන්ෆර්මේෂන් වලින් තමයි මම මේක ඇනලයිස් කරේ. වගේම සහ ඊට පස්සේ මම තව ඇනලයිස් එකක් දීලා තියෙනවා. ඒ වගේම මේකේ වීඩියෝ එකත් මම YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. මම මේ වීඩියෝ එකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. වගේම සහ මේ XRP coin එක 28 වෙනිදා මම ඔයාලට අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම මේක ඇනලයිස් කරපු එක හරිද වැරදිද කියලා. ඒ වගේම සහ මමත් මේකට ට්‍රේඩ් එකක් ඕපන් කරා. මම ඒකේ ප්‍රොෆිට් කාඩ් එකත් මම වීඩියෝ එකේ එන්ඩ් එකට දාන්නම්. වගේම සහ මෙතනදී මම කිව්වා ගොඩක් අයට මෙන්න මේ ඇනලයිස් එක මේ සෙකන්ඩ් ඇනලයිස් එක මේක ෂෝට් ඇනලයිස් එකක් තියෙන්නේ ෂෝට් එන්ට්‍රියක්. ඒ වගේම මේක මම කිව්වා ගොඩක් අයට මෙන්න මේ පොයින්ට් එකේදී මෙන්න මේ සප්ලයි සෝන් ඒරියා එකේදී මාකට් එක ඩවුන් එකක් එන්න පුළුවන් කියලා. වගේම සහ නැත්තම් මෙන්න මේ 1 hour ඕඩර් බ්ලොක් එකකින් මාකට් එක ඩවුන් එකක් එන්න පුළුවන් කියලා. බොහෝ දුරට මට දැනට තියෙන කන්ෆර්මේෂන් ෆන්ඩමෙන්ටල් නිවුස් වල තියෙන කන්ෆර්මේෂන් අනුව මට ගොඩක් දුරට හිතෙනවා මෙන්න මේ ලෙවල් එකට මාකට් එක මෙන්න මේ ලෙවල් එකට වගේ මෙන්න මේ ලෙවල් එකට වගේ මාකට් එක රිච් වෙලා පුල් බැක් එකක් එයි කියලා. ඉතින් ඒ පුල් බැක් එක ගොඩක් දුරට මෙන්න මේ ස්විං ලෝ එක ටාගට් කරලා ස්විං ලෝ එක ටාගට් කරලා මාකට් එක එන්න ගොඩක් දුරට ඉඩ දෙනවා. ඉතින් මම මේකටත් ට්‍රේඩ් එකක් ඕපන් කරන්න බලාගෙන ඉන්න. ඉතින් මම මේකෙත් ප්‍රූෆ්මන්ට් වීඩියෝ එක මම ඔයාලට ගේන්නම්. වගේම සහ මේක තමයි මම කලින් කරපු ඇනලයිස් එකේ ප්‍රූෆ්මන්ට් වීඩියෝ එක. ඉතින් මේක ගැන වීඩියෝ එකක් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් ඔයාලට මේ ගැන වීඩියෝ එක සහ ඒ කියන්නේ SMC ගැන ඔයාලට ඇඩ්වාන්ස් විදිහට ඉගෙන ගන්න අවශ්‍ය නම් ඉතින් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මාව කන්ටැක්ට් කරගන්න විදිය සහ මගේ ක්ලාස් වල විස්තර සම්බන්ධ. ඉතින් ඔයාලට මගේ වෙබ්සයිට් එකට ගියත් ඔයාලට ඒ විස්තර ගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මම ඔයාලට ඒවට ගිහිල්ලා බලලා ඒවා තේරුම් ගන්න පුළුවන්, තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාට කැමති විදිහට ඉතින් මේ ප්‍රූෆ්මන්ට් වීඩියෝ ගැන කරන්න තමා මම මේ පොඩි වීඩියෝ එක කරේ. ඉතින් මේ ගැන දන්නේ නැති අයට බලන්න මේ වීඩියෝ එක මගේ channel එක share කරන්න. වගේම සහ subscribe කරලා නැත්නම් subscribe කරන්න. වගේම මගේ channel එක grow කරගන්න support එකක් දෙන්න. එහෙනම් හැමෝටම good luck.